Love Song for Illusion නොහොත් මායාව සඳහා ආදර ගීතය කියන කොරියානු කතා මාලාවේ 13 වෙනි කොටස අදාරගෙන ආවේ. කතාව මුලින්ම බලන කෙනෙක් නම් කලින් කොටස් ටිකත් බලලම ඉන්නකෝ. එතකොට කතාව ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ කතාව ෆැන්ටසි, හිස්ටෝරිකල්, රොමෑන්ස් කැටගරියට අයිති කතා මාලාවක්. රාජ්‍ය රජතුමා නින්දට ගියාට පස්සේ යක්ෂ ආත්මයක් වැයෙනවා. ඒ නිසා රජතුමා ස්වරූප දෙකකින් පෙනී ඉන්නවා. හැබැයි ඒ ස්වරූප දෙකම එකම තරුණියකට ආදරය කරනවා. අපි බලමු මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලාම ඉන්නකෝ. මතකනේ රජතුමා අඩපණ වූ නිසා ගුම්හුවා බිසවගේ මැදිහත් වීමෙන් මහා කුමරු සජෝ යූන්ට తాවකාලිකව රාජ්‍ය පාලන කටයුතු පැවරුවා. රජතුමාව සුවපත් කිරීමට කේරා ගාරොන් කුමරුගේ බිරිඳ වෙන්න කැමති වෙලා ඔහු ළඟ තිබුණු විෂනාශකයාත් රැගෙන මාලිගයට පැමිණෙනවා. නමුත් කාන්තා චුන්ටා පවසන්නේ අකීට ඇනිලා තියෙන කිනිස්ස ඉවත් කරොත් පමණක් රජතුමා සුවපත් වෙන බවයි. ඉතින් කේරා රජතුමා සමග මනසේ අවකාශයට ගොස් අකීගේ ඇනිලා තියෙන කිනිස්ස ඉවත් කරනවා. පසුව මාලිගයෙන් පිටවෙලා එන අතරතුරදී සිදුවෙන අනතුරක් නිසා කේරාගේ ඔළුව ගලක වැදිලා දවස් 3ක් සිහි නැතිව ඉන්නවා. අවසානයේ මුහුදු වෙරළේදී කේරාට සුවපත් වුණු රජතුමාව හමු වෙනවා. කතාව පටන් ගන්නේ කේරා රජතුමාව මුහුදු වෙරළේදී වැළඳ ගන්න තැනින්මයි. පසුව රජතුමා කේරාගෙන් අහනවා ඔබ කවුද කියලා. කේරා හිතන්නේ රජතුමා විහිළුවක් කරනවා කියලයි. කේරා අහස පෙන්නලා විහිළුවට වගේ කියනවා මම දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍ය තරුණියක් කියලා. පසුව ඇය hina වෙලා තමන් විහිළුවක් කළ බව පවසා රජතුමාගේ අතින් අල්ලන් මුහුදු වෙරළේ ඇවිදන් යනවා. කේරාගේ මාස්ටර් තමයි ඇයට කියලා තියෙන්නේ රජතුමාගේ අසනීපේ සුවාතට හැරෙනකන් රජතුමාව මාලිගයෙන් පිට වෙනත් ස්ථානයක පදිංචිව සිටින බව. එය දැනගත් පසුවයි කේරා රජතුමා හමු වෙන්න ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේ කේරා රජතුමාගෙන් අහනවා අකී මහත්තයාට මොකද උනේ? තවමත් අකී මහත්තයා සමග ශරීරය බෙදා ගන්නවද? රජතුමා පුදුමයෙන් අහනවා කවුද අකී කියන්නේ? මේ වෙලාවේ නියුන් දුවගෙන එනවා. රජතුමා සහ කේරා අත්අල්ලගෙන ඉන්නවා දැකලා ඔහු සතුටින් අහනවා රජතුමාට යොන් වොල්ව මතකද කියලා. රජතුමා කියනවා මට මේ තරුණියව මතක නැහැ. ඇය සතුටින් මගේ අත අල්ලගත්ත නිසා මම හිතුවා අපි එකිනෙකාව දන්නවා කියලා. රජතුමා කේරාගේ අත අතාරිනවා. කේරා දුකෙන් අහනවා රජතුමාට මාව ඇත්තටම මතක නැද්ද? රජතුමා කියනවා මම ඔබව අඳුරන්නේ නැහැ. මම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් නැහැ. මගේ මතකයන් පවා නැති වෙලා ගියා. රජතුමා නියුන්ගෙන් අහනවා ඇය කවුද? මගේ බිරිඳ විදිහට බිසව ඉන්නවා. මට රැජිනෑරෙන්න වෙන පෙම්වතියක් ඉන්න විදිහක් නැහැ. නියුන් ඒකට උත්තරයක් දෙන්න යනකොට කේරා මැදිහත් වෙලා කියනවා මට රජතුමාව මුලින්ම මුණ ගැහුනේ ඇඳුම් මහන කඩේදී. මම ඇඳුම් මහන්න ආවා. පසුව රජතුමා කේරා ඇඳගෙන ඉන්න ඇඳුම දිහා හොඳින් බලනවා. රජතුමා ඒ ඇඳුමට වැඩි කැමති නැහැ වගේ. ඔහු කියනවා ඔබ ඇයි මේ වගේ අමුතු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? මා සමග පැමිණෙන්න. රජතුමා එතනින් ගියාම නියොන් කියනවා රජතුමාගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙලයි ඉන්නේ. රජුගේ මතකය නැතිවීම ගැන කේරා දුක් වෙනවා. පසුව ඇය රජු සමගින් ඔහු දැන් නවාතැන්ගෙන ඉන්න නිවසට යනවා. රජතුමා ඇඳුම් මැසීමට භාවිතා කළ සියලුම උපකරණ වර්ණ එහි දක්නට ලැබෙනවා. රජතුමා කේරාට ඇඳුමක් මහන්න සූදානම්. රජු ඇයගේ මිම්ම ලබා ගන්නවා. මිම්ම ලබා ගන්න වෙලේ රජු කියනවා මම අඳුනන කෙනෙක් මේ වගේ නොගැලපෙන විලාසිතාවක් කරනවට මම කැමති නැහැ. රජතුමා හදන්නේ ඇයට ගැලපෙන ඇඳුමක් මහන්නයි. මිම්ම ලබා ගැනීමේදී රජතුමා ඇයට ලං වෙනකොට රජතුමාට දැනෙනවා ඔහුගේ හෘද ස්පන්දනය වේගවත් වෙනවා. රජතුමා කියන්නේ එහෙම වෙන්නේ තමන්ගේ අසනීප නිසා බවයි. කේරා තවත් රජතුමාට ලං වෙනවා. රජතුමා ඇය දිහා බලාගෙන ඉඳලා ඇයව සිප ගන්න ලං වෙලා ඉක්මනින්ම ඇයගෙන් ඈත් වෙනවා. මේ වෙලාවේ නියුන් රජතුමාට කෑම රැගෙන පැමිණෙනවා. ඔහු කේරා ගැන රජතුමාට පවසන්න හැදුවත් කේරා ඔහුව වළක්වලා ඇය යන්න ලෑස්ති වෙනවා. රජතුමා කේරාගෙන් අහනවා ඔබ ජීවත් වෙන්නේ මේ ගමේද? කේරා කියනවා මම ඉන්නේ ටිකක් දුර ගමක. නියුන්ව හමු වෙලා යන්නයි මෙහෙට ආවේ. රජතුමා කේරාට කියනවා ඇඳුම මහනකම් දවස් කීපයක් මෙහෙ නවතින්න කියලා. කේරාත් ඒ යෝජනාවට කැමති වෙනවා. එළියට පැමිණෙන කේරා නියුන්ගෙන් කලින් වුණ සිදුවීම දැනගන්නවා. කේරා එදා අකීගේ කෙනිස්ස ගලවමින් සිටින අතරතුරදී බිසව පැමිණෙමින් සිටින නිසා නියුන් ඇවිත් කේරාව අවදි කරලා ඉක්මනින්ම කුටියෙන් පිටත් කරවනවා. කේරා යන්න කලින් නියුන්ට ප්‍රතිනාශකය ලබා දුන්නත් බිසව පැමිණීම නිසා රජතුමාට එය ලබා දෙන්න බැරි වෙනවා. ගුම්හුවා බිසව සහ මහා කුමරු සජෝ යූන් එකතු වෙලා පසුදාම රජතුමාව මාලිගයෙන් පිට වෙනත් නිවසකට එවනවා. මාලිගයෙන් පිටත් වෙනකම්ම බිසව රජුගේ ළඟින්ම හිටපු නිසා විෂනාශකය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් ඉන්න නිවසට ආවට පසුවයි. විෂනාශකය ලබා දුන්නට පස්සේ රජතුමා දවස් කීපයක් හොඳට නිින්ද ගිහින්
පසුව අවදි වෙනකොට රජතුමා සුවපත් වෙලා. ඒත් ඔහුගේ මතකය නැති වෙලා. රජතුමාට දැන් මතක තියෙන්නේ නිවුන් පවසපු දේවල් පමණයි. නමුත් නිවුන්ටත් සියලුම විස්තර කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රජතුමාට සිහි ආපු විගසම ගුම්හුවා බිසව සහ මහා කුමරු රජතුමා බලන්න පැමිණෙනවා. එහිදී ඔවුන් දැනගන්නවා රජතුමාගේ මතකය නැති වී ගොස් ඇති බව. ඉතින් ඔවුන් රජතුමාට පවසන්නේ ගුම්හුවා බිසවට රජතුමා ගොඩක් ආදරය කරන බවත් මහා කුමරු සජෝයුන් රජතුමාට ගොඩක් සමීප සහෝදරයා කියලයි. ඔවුන් දෙන්න පවසන්නේ බිසව සහ මහා කුමරු රජතුමාට හිටපු විශ්වාසවන්තම දෙන්න කියලයි. රජතුමාට හොඳ විවේකයක් ලබා දීමට මෙම නිවසට රැගෙන ආ බවත් ඔවුන් පවසනවා. පසුව බිසව සහ මහා කුමරු නිවුන්ව අල්ලන් ඔහුට තර්ජනය කරනවා රජතුමාට අතීත දේවල් සහ යොන් වොල් ගැන පවසා තිබුණොත් නිවුන්ගේ මුළු පවුලම ඝාතනය කරන බවට. නිවුන්ගේ කතාව අහගෙන ඉඳලා කේරා සැකයෙන් වගේ කියනවා ඔවුන් මගේ ගැනත් ඇහැ ගහගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒත් එක්කම ඇය අහනවා රජතුමා නිදාගත්තට පස්සේ අකී මහත්තයා පැමිණියේ නැද්ද? නිවුන් කියනවා එකපාරක්වත් ඔහු නැවත පැමිණියේ නැහැ කියලා. ඒ වගේම නිවුන් දුකෙන් වගේ කියනවා ආරක්ෂක ජීජුන්ව මාලිග ගේ සිරගත කළ බව. නිවුන් කියනවා අපි දැන් රහසේ රජතුමාට ඔබ ගැන කියමුද? නමුත් කේරාට මතක් වෙනවා ඇය ගාරොන් කුමරුට පැවසූ පොරොන්දුව. ඇයට කොහොම වුණත් ඔහු ළඟට යන්න වෙන නිසා කේරා කියනවා රජතුමාට තමන් ගැන මුකුත්ම කියන්න එපා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ රජතුමා නම් බොහොම සතුටින් ඔහුගේ සුපුරුදු ඇඳුම් නිර්මාණ කටයුතු සිදු කරනවා. ඔහුගේ මතකය නැති වුණත් හැකියාවන් ශරීරයට මතක තියෙනවා. ඉතින් ඔහු කේරා වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කරනවා. මේ වෙලාවේ රජතුමාට මතක් වෙනවා මාලිගයෙන් ගෙනාපු බඩු භාණ්ඩ අතරේ මීට පෙර මේ විදිහටම මහපු ඇඳුමකුත් තිබුණ බව. ඔහුට මේ මතක් වෙන්නේ මීට පෙර කේරා වෙනුවෙන් මහපු ඇඳුම. රජතුමා ඒ ඇඳුම අරන් කල්පනා කරනවා ඒ ඇඳුමේ ප්‍රමාණයන් දැන් ඇඳුම මහන්න යන තරුණියගේ මිම්මවල් වලට සමාන වෙන්නේ කොහොමද කියලා. කේරා ගැන කල්පනා කරන විට රජතුමාගේ හදවතේ රිද්මය වෙනස් වෙන බව ඔහුට තේරෙනවා. රජු හිතනවා මට බිසවක් සිටියදී කොහොමද වෙනත් තරුණියක් වෙනුවෙන් හදවත ගැහෙන්නේ කියලා. පසුව පෙන්නන්නේ කාන්තා චුන්ටා රජතුමා නැවතිලා ඉන්න නිවස අසලට ඇවිත් විපරම් කරමින් ඉන්නවා. එකපාරම කේරා ඈ ළඟට යනවා. ඇය බය වෙනවා. කේරා කියනවා ඔබේ පක්ෂපාතීත්වය කුහුඹුවෙකුගේ ඇසකටත් වඩා කුඩායි. එතකොට චුන්ටා කියනවා මම කිව්ව නේද අකීගේ කිනිස්ස ඉවත් කරන්න කියලා. ඉතින් මම කොච්චර ලොකු උදව්වක්ද කළේ? කේරා අහනවා අකී මහත්තයා නැවත ආවේ නැත්තේ ඇයි? චුන්ටාත් ඒ ගැන දන්නේ නැහැ වගේ. ඇයි කියනවා ඔබ කිනිස්ස එළියට ගත්ත නිසා ඔහු මිය ගියාද දන්නෙත් නැහැ. කේරා ඇයගෙන් උදව්වක් ඉල්ලන්න යනකොටම ඇය කන් දෙක වහගෙන කියනවා මට මුකුත්ම කියන්න එපා. සජෝහියුන්ගේ මතකය නැවත ගන්න එක අකී මිය ගිහින්ද නැද්ද කියලා හොයන එක මට කරන්න කියන්න එපා. මට උවමනා වුණත් ඒක කරන්න බෑ. පසුව කේරා ඇයට කියනවා මහා කුමරුට කියන්න මම මෙහෙන් පිට වෙලා යන බව. ඒ නිසා මම ඉන්න දවස් ටිකට අපිට මුකුත් කරදර කරන්න එපා කියන්න. චුන්ටා අහනවා ඔබ කොහෙද යන්නේ? කේරා කියනවා ඔබමනේ මට කිව්වේ වෙනත් පිරිමියෙක්ව හොයාගෙන සතුටින් ඉන්න කියලා. චුන්ටා පුදුම වෙනවා කේරා දැනටමත් වෙනත් පිරිමියෙක් සොයාගත්ත එක ගැන. පසුව කේරා රජතුමාව හමු වෙනවා. රජතුමා මේ වෙලාවේ කේරාට නිදා ගැනීමට සුදුසු ඇඳ ඇතිරිල්ලක් වේලමින් ඉන්නවා. කේරා රජතුමා කැමති සුවඳ පැලෑටියක් සොයාගෙන ඇවිත් ඔහුට සුවඳ බලන්න කියනවා. රජතුමා ඒ සුවඳට කැමතියි. රජතුමා අහනවා ඔබ කොහොමද මම කැමති කොළ ಜಾති ගැන දන්නේ? රජතුමා හිතන්නේ කේරා රාජකීය මුළුතැන්ගේ සේවිකාවක් කියලයි. කේරා පිළිතුරක් නොදී රජතුමා කැමති කෑමකුත් ලබා දෙනවා. ඒ කෑමත් රජතුමා කන්න කැමති කෑමක්. මේ වෙලාවේ රජතුමා කේරාගෙන් නම මොකක්ද අහනවා. ඇය තමන් යොන් වොල් ලෙස හඳුන්වලා දෙනවා. රජතුමාට තමන් ගැන මුකුත්ම මතක නැති එක ගැන කේරාට දුකයි. මේ අතර කාන්තා චුන්ටා මහා කුමරුට දැනුම් දෙනවා කේරා මෙහෙන් යන්න ඉන්න බව. ඒ වගේම අකී අතුරුදහන් වී ඇති බවත් ඇය පවසනවා. ඇය කියන්නේ කිනිස්ස ඇනපු නිසා ඔහු විනාශ වෙන්න ඇති කියලයි. ඒ සුබ ආරංචියත් අහගෙන මහා කුමරු බොහොම සතුටින් යනවා රාජසභාවට. රාජසභාවේදී ඇමතිවරු කියනවා මන්ත්‍රකරු චුන්ටා ලබා දුන් බෙහෙත් නිසා වසංගතය දුරු වෙමින් පවතින බව. මේ වෙලාවේ මහා ඇමති නම් වෙනම සැලැස්මක ඉන්නේ. එතකොට පෙන්නනවා මහා කුමරු සජෝයුන්ගේ නියම පියා පල්චොන්ව හිර කරගෙන ඔහුට පහර දෙනවා. මහා ඇමති තමයි ඔහුට මේ විදිහට සලකන්නේ. මහා ඇමති පල්චොන්ට කියනවා තමන් කියන විදිහට කරන්න කියලා. නමුත් සජෝයුන්ට නරකක් කරන්න ඔහු අකමැති වෙනවා. එතකොට මහා ඇමති කියන්නේ සජෝයුන් කවදාවත් තමුන්ව පියා ලෙස සලකන්නේ නැහැ. තමුන්ව අහුනොත් එහෙම සජෝයුන් බල්ලෙක් වගේ මරලදායි කියනවා. මහා ඇමති හොර රහසේ සජෝයුන්ව විනාශ කරන්න සැලැස්මක් ක්‍රියාත්මක කරත් රාජසභාවේදී හැමෝම ඉස්සරහා මහා කුමරු සජෝයුන්ගේ රාජ්‍ය පාලන කටයුතු අගය කරනවා.
රාත්‍රියේ ගුම්හුවා බිසව හොර රහසේ සිර මැදිරියට එනවා. ඇය එන්නේ ආරක්ෂක ජීජුන්ව බලන්න. ඇය ඔහුට තමන් ගැබිනියක් බව පවසනවා. ඒ වගේම ඇය ඔහුට කියනවා කෙසේ හෝ දිවිගලවාගෙන තමන්ට ලැබෙන්න ඉන්න දරුවාව ආරක්ෂා කරලා දෙන්න කියලා. ජීජුන් දැනගන්නවා ඇයට ලැබෙන්න ඉන්න දරුවා තමන්ගේ බව. ගුම්හුවා බිසව මේ විදිහට ජීජුන් හමු වෙලා හඬමින් එළියට එනවා. මහා කුමරු රහසේ බලාගෙන ඉන්නවා. ඔහු තමන්ගේ ආරක්ෂක කීචොල්ට කියනවා ජීජුන් සෝට යන්න ඉඩ දිය යුතුයි. ඔහු අපිට ප්‍රයෝජනවත් වෙයි වගේ. ඊට පස්සේ පෙන්නන්නේ රජතුමා නිදිමරාගෙන කේරාගේ ඇඳුම මහනවා. මේ වෙලාවේ රජතුමාට එකපාරම යොන්වෝල් සමග ගත කරපු මතකයන් සිහියට නැගෙනවා. හැබැයි ඒවා පැහැදිලි මතකයන් නෙවෙයි. රජතුමා තමන්ගේ කාමරයෙන් දොර ඇරගෙන එළියට එනකොට කේරා ඇයගේ කාමරේ දොර අසල නිදාගෙන සිටිනවා. එතකොට රජතුමාට තේරෙනවා ඇය තමන්ගේ කාමරයේ දෙස බලාගෙන ඉඳලා නින්දට යන්න ඇති කියලා. මේ වෙලාවෙත් රජතුමාට කේරා ගැන මතකයන් කිහිපයක් සිහියට එනවා. එතකොට රජතුමාට කඳුළු එනවා. රජතුමා ඇය අසලට යනවා. එකපාරම කේරාට ඇහැරෙනවා. රජතුමා සැකයෙන් අහනවා ඔබ මාලිගාවේ පාලිකාවක් නෙවෙයි නේද? ඔබ මගේ ආදරවන්තිය වෙලා හිටියද? කේරා අහනවා රජතුමනි ඔබට ඇයි එහෙම හිතුනේ? රජු කියනවා මොකද මට දුකක් දැනුණා. මගේ හදවත දිගටම රිදෙනවා. අපිට මොකක්ද සිද්ධ වුනේ? කේරා කියනවා අපි අතර එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් රජතුමා ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. රජතුමා කියන්නේ මගේ කරුණාවන්ත බිසව ගැන දුක හිතිලා මම ඔබ සමග සම්බන්ධය නවත්තන්න ඇති. තවමත් ඔබට මාව මතක් වෙන නිසා ඔබ මෙහෙට එන්න ඇති. එහෙම නේද? මට ඇත්ත කියන්න. කේරා කියනවා ඒ දේවල් ඇත්තද බොරුද කියලා දැනගන්න අවශ්‍ය නම් රජතුමාගේ මතකය ලබා ගන්න මහන්සි වෙන්න. මහා කුමරු රාජ්‍ය පාලනය කරන නිසා ඔබට මෙහි මේ විදිහට ජීවත් වෙන්න බෑ. ඒ කතාවට රජතුමාට කේන්ති යනවා. ඔහු කේන්තියෙන් අහනවා මගේ සහෝදරයා විශ්වාස කළ නොහැකි කෙනෙක් කියලාද හිතන්නේ? ඔහු ප්‍රඥාවන්තයෙක්. මට සමා වෙන්න. කරුණා කරලා උදෙන්ම මෙහෙන් පිටත් වෙන්න. මම ඔබට තවත් ආකර්ෂණය වෙලා මගේ හදවත කැළඹෙන්න අවශ්‍ය නැහැ. එහෙම කියලා රජතුමා තමන්ගේ කාමරයට ගොස් දොර වහගන්නවා. කේරාට දුක හිතෙනවා. නමුත් රජතුමාත් කාමරයට ගිහින් පසුතැවෙනවා. ඇයි මම එහෙම දෙයක් කිව්වේ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ මාලිගය. නැවතත් උපභාර්යාව වුණ චියොන් බිසව සතුටින් තමන්ගේ කුටියට වෙලා ඉන්නවා. එතකොටම මහා කුමරු ඇය හමු වෙන්න පැමිණෙනවා. ඔහු ආපු ගමන් තමන්ගේ මවගෙන් අහන්නේ පල්චොන් ඒ කිව්වේ ඔහුගේ පියා කොහෙද කියලයි. උපභාර්යාව කියනවා මම ඔහුට කිව්වා ඔබේ අනාගතය විනාශ කරන එක නවත්තලා ජින්හොයි වගේ ඈත තැනකට යන්න කියලා. මහා කුමරු කියනවා ඔහුට නැවත මෙහි එන්න ඉඩ තියන්න එපා කියලා. මේ වෙලාවේ උපභාර්යාව චියොන් මහා කුමරුටත් තමන් ළඟ තියෙන පීචස් ගෙඩියක් දෙන්න හදනවා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇය කියනවා ගුම්හුවා බිසව කන්න කැමති නිසා ඇයගේ හිත දිනා ගන්නත් එක්ක පීචස් ගොඩක්ම ගිහින් දුන්නා. ඒත් ඇය මගේ ඉස්සරහා ඒවා කනවා වගේ පෙන්නුවත් පස්සේ ඒවා ඔක්කොම විසික් කරලා. මොකද දන්නේ ඇය දැන් ඒවට කැමති නැත්තේ. එතකොට මහා කුමරු සැක කරනවා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ඇති කියලා. ඊට පස්සේ පෙන්වන්නේ කේරා තමන් ඉන්න ප්‍රදේශයේ කැලෑවේ ඇවිදමින් එනවා. ඇය ඒ ප්‍රදේශයේ සැලස්මක් ඇඳලා. මේ වෙලාවේ ඇයව හමු වෙන්න මාස්ටර් සහ හාරං පැමිණෙනවා. ඔවුන් දෙන්නත් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඇවිදමින් සැලස්මක් ඇඳලා. සමහර තැන්වල උගුල් අටවලා තියෙන බව සොයාගෙන. ඒ වගේම ඝාතකින් සැඟවී ඉන්න බවත් පවසනවා. මේ වෙලාවේ හාරං ගම්මානයේ සැලස්මක් ඇඳලා. ඔහු ඒ සැලස්මේ පරිස්සම් වෙන්න ඕනි ස්ථාන ගැනත් සලකුණු කරලා තියෙන බව පවසනවා. ඇය මාස්ටර් සහ හාරංට ස්තුති කරනවා. කේරා රජතුමාගේ ආරක්ෂාව වෙනුවෙනුයි ඔවුන්ගෙන් මෙහෙම උදව් ඉල්ලලා තියෙන්නේ. අඩිසද්දයක් ඇහිලා මාස්ටර් සහ හාරං ඉක්මනින්ම යනවා. එතකොටම රජතුමා ඇය අසලට පැමිණෙනවා. ඔහු කැලෑවේ ඇවිදමින් පැලෑටි වගේක් හොයාගෙන. රජතුමා ඊයේ කේරාට කියපු දේවල් වලට සමාව ඉල්ලනවා. කේරා ඇයට අලුත් ඇඳුමක් මහලා දුන්නට රජතුමාට ස්තුති කරනවා. රජතුමා කියනවා ඒ ඇඳුම ඔබට ගැලපෙනවා. ඔබ ඒකට කැමතිද? කේරා තමන් ඒ ඇඳුමට කැමති බව පවසනවා. පසුව කේරා නැවතත් තමන්ගේ කාමරයට ගියාම එහි තවත් ඇඳුමක් සහ ලිපියක් තියෙනවා දකිනවා. රජතුමා තව ඇඳුමක් ඇය වෙනුවෙන් මහලා. රජතුමා ලිපිය ලියලා තියෙනවා ඔබ මට සමාව දෙනව නම් කරුණාකර මේ ඇඳුම අඳින්න. මේ වෙලාවේ කේරා කාමරේ ජනේලයේ තිබිලා තවත් ලිපියක් සොයා ගන්නවා. ඒක එවලා තියෙන්නේ ගාරුන් කුමරු විසින්. එහි සඳහන් කරලා තියෙන්නේ මම ඔබව එක්කන් යන්න නැවත පැමිණියා. ඔබේ පොරොන්දුව අමතක කරලා නැහැ නේද? මම ඔබ එනකම් බලාගෙන ඉන්නවා. මේ අතර ගාරුන් කුමරු නැවත පැමිණ ඇති ආරංචිය මහා කුමරුගේ ආරක්ෂක විසින් ඔහුට දන්වනවා. මහා කුමරු පුදුමයෙන් අහනවා ඔහු නැවත පැමිණියේ ඇයි කියලා. ආරක්ෂක කියනවා ආරංචි විදිහට ඔහු කේරාව එක්කගෙන ගිහින් විවාහ වෙන්න සූදානම් වෙනවලු.
ඒකහල කාන්තාචුන්ටා එකපාරම කේන්තියෙන් කියනවා ටැන්යා විවාහ වෙනවද? මහා කුමරු පුදුමයෙන් අහනවා ඔබ කියන්නේ ජින්හොයි රාජ්‍යයේ මන්ත්‍රකරු ටැන්යා ගැනද? ඇය කියනවා ටැන්යා කියන්නේ ගාරොන් කුමරුටම තමයි. ජින්හොයි රාජ්‍යයේ රජතුමා ඔහුව පුතෙක් විදියට හදා වඩා ගත්තා. ඒක අහලා මහා කුමරුට කේන්ති යනවා. මොකද ගාරොන් කුමරු මෙච්චර කල් තමන්ව රවට්ටපු එකට. මහා කුමරු කියනවා කේරාව විවාහ කරගන්න ඕනේ නිසා විෂනාශකය දෙන්න ඇති. ටැන්යාට පුළුවන් වෙයිද රජතුමාගේ මතකයත් නැවත ලබා ගන්න? චුන්ටා කියනවා ටැන්යාට ඒක කරන්න බෑ. ඔහු යන්ත්‍ර සෑදීම සඳහා දක්ෂයෙක් පමණයි. නැවතත් පෙන්වන්නේ රජතුමා නැවතිලා ඉන්න නිවස. කේරා රජු හමු වෙන්න ඔහුගේ කාමරයට පැමිණෙනවා. ඇය රජතුමා මහල දුන්න අලුත් ඇඳුමත් ඇඳගෙන ඇවිත් රජතුමාට ඇයව දැකලා සතුටුයි. ඔහු අහනවා ඒ කියන්නේ ඔබ මට සමාව දුන්න කියන එකද? කේරා කියනවා මම කවදාවත් ඔබ සමග තරහක් නැහැ. මේ වෙලාවේ කේරා රජතුමාගෙන් අහනවා මට එක පාරක් රජතුමාව වැළඳ ගන්න පුළුවන්ද? රජතුමා මුකුත් නොකිය ඇවිත් කේරාව වැළඳ ගන්නවා. මේ වෙලාවේ කේරා S2 වහගෙන හිතින් අකීට කියනවා ගිය වතාවේ වගේ මාව මනසේ අවකාශයට කැඳවන්න. කේරා රජතුමාව තදින් වැළඳ ගන්නවා. කේරා උත්සාහ කරන්නේ රජතුමාව වැළඳගෙන මනසේ අවකාශයට ඇතුල් වෙන්නයි. නමුත් කේරාට මනසේ අවකාශයට යන්න බැරි වෙනවා. රජතුමා කේරාගේ නළල සිපගෙන ඇයව නැවතත් වැළඳ ගන්නවා. කේරා හිතනවා මට අවශ්‍ය උනේ ඔබේ මතකය නැවත ගේන්නයි. එතකොට පෙන්නනවා මනසේ අවකාශයේ මකුළු දැල් බැඳිලා පාළුවට ගිහින්. ආකී සිහිසුන්ව බිම වැටිලා ඉන්නවා. පසුදා උදෑසන අලුත් ඇඳුමයි ලිපියකුයි ලියලා කේරා යන්න ගිහින්. රජතුමා ලිපිය බලනවා. ලිපිය තියෙන්නේ රජතුමනි මට යන්න කලින් සමුගන්න බැරි වුණා. මේ ලස්සන ඇඳුම මම තියලා යනවා. ඒක මට අඳින්න අයිතියක් නැහැ. ඒ වගේම කඳුකරේ සහ ගම්මානයේදී ඔබ අවධානයෙන් සිටිය යුතු ස්ථාන මම ලකුණු කළා. ඔබ කොතැනක සිටියත් පරිස්සම් වෙන්න. මම විශ්වාස කරනවා නියුන් ඔබ ළඟ හැම වෙලේම ඉඳීවි කියලා. ලිපිය කියවලා රජතුමා නියුන්ගෙන් අහනවා තමන්ගේ ජීවිතේ ඇත්තටම අවදානමකද තියෙන්නේ කියලා. ඒ ගැන නොපැවසූ එක ගැන නියුන් රජතුමාගෙන් සමාව ඉල්ලනවා. රජතුමා නියුන්ගෙන් අහනවා යොන්වල් කොහෙද ගියේ කියලා. නියුන් කියන්නේ ඇය ගිය තැන දන්නේ නැහැ. නමුත් මේක නිසා යන්න උනාද කියලා විෂනාශක කුප්පිය රජතුමාට පෙන්නනවා. මේ වෙලාවේ රජතුමාට මතක් වෙනවා එදා කේරා පුද්ගලයන් දෙදෙනෙකු සමග රහසේ කතා බහ කරමින් සිටපු අයුරු. ඒ වෙලේ රජතුමාට ඇය ගැන සැක කරනවද නැද්ද කියලා සිතේ දෙගිඩියාවක් ඇති වෙනවා. පසුව පෙන්වන්නේ රජතුමා ඒ ස්ථානයට නැවත ගිහින් කවුරු හරි සැඟවිලා ඉන්නවද කියලා කතා කරනවා. එතකොට සැඟවිලා හිටපු මාස්ටර් සහ හාරං රජතුමා ඉදිරියට පැමිණෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ කේරා ගාරොන් කුමරු හමු වෙන්න ඔහු නැවතිලා ඉන්න ස්ථානයට යනවා. කේරා දැකලා ගාරොන් කුමරුට හරි සතුටුයි. මේ වෙලාවේ කේරා ඔහුට කියනවා මගේ පොරොන්දුව උනේ රජතුමා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවොත් ඔබව විවාහ කරගන්නවා කියලයි. කොහොම වුණත් රජතුමා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ නැහැ. ඒ නිසා අපේ කොන්දේසි නැවත සාකච්ඡා කළ යුතුයි. ගාරොන් කුමරු පුදුමයෙන් අහනවා රජතුමා සුව වුණේ නැද්ද? කේරා කියනවා ඔහුගේ ශරීරයේ තිබුණු අංශභාග ස්වභාවය නැති වුණා. ඒත් රජතුමා සම්පූර්ණ සුව වෙලා නැහැ. ඒ නිසා මට ඔබ සමග විවාහ වෙන්න බෑ. ගාරොන් කුමරුට කේන්ති යනවා. ඔහු සමග විවාහ වෙන්නේ නැත්නම් ඇයගෙම කිනිස්සෙන් ඝාතනය කරන බව පවසනවා. කේරා නොබියව කියනවා තමන්ව මරන්න කියලා. කුමරු අහනවා ඔබට මා සමග විවාහ වෙනවට වඩා මැරෙන එක හොඳයිද? මගේ අතේ ලේ තවරගන්න බෑ. ඒ නිසා මම ඔබව ජින්හොයි වෙත රැගෙන ගිහින් සදාකාලික වේදනාවක් ලබා දෙන්නම්. එහෙම කියලා ඔහු තමන්ගේ ආරක්ෂකයින්ට නියෝග කරනවා කේරාව සිරගත කරන්න කියලා. එතකොටම රජතුමා මාස්ටර් සහ හාරං සමග පැමිණෙනවා. රජතුමා ගාරොන් කුමරුට කියනවා කාලයකට පස්සේ හමු වුණේ. ඔබේ වසංගතයේ සුව වෙලා වගේ. මගේ වෛද්‍යවරුන් ඔබ හොඳින් රැකබලා ගැනීම ගැන මම සතුටු වෙනවා. ගාරොන් කුමරු ඒ ගැන රජතුමාට ස්තුතිවන්ත වෙනවා. රජතුමා විෂනාශකය පෙන්නලා කියනවා ඔබ මේක නිසා ඇයව විවාහ කරගන්න යන බව මට ආරංචි වුණා. නමුත් මේ බෙහෙත මට ප්‍රයෝජනවත් උනේ නැහැ. ගාරොන් කුමරු කියනවා ඔබේ අංශභාග තත්ත්වයේ සුව වුණානේ. රජතුමා කියනවා ඒ කිනිස්ස ගලවලා දාපු නිසායි. ඔබ මන්ත්‍රකරු ටැන්යා නේද? ඉතින් ඔබ කිනිස්ස ගැන හොඳින්ම දැනගෙන ඉන්න ඇතිනේ. ගාරොන් කුමරු කලබල වෙනවා. ඔහු මෝඩ චුන්ටා කියලා බනිනවා. ඒ කියන්නේ ගාරොන් කුමරු යකදුරෙක් නිසා රජතුමා සුවපත් කරන විදිය දැනගෙන හිටියත් ඒක ඔහු කියලා නැහැ. රජතුමා කේරාව එක්කන් යන්න ලෑස්ති වෙනවා. ගාරොන් කුමරු ඇයව එක්කන් යනවට විරුද්ධ වෙනවා. මාස්ටර් සහ හාරං ඔහුගේ බෙල්ලට කඩුව තියලා කුමරුව වළක්වනවා. ගාරොන් කුමරු කියනවා නමුත් අපි අතරේ පොරොන්දුවක් වුණා. රජතුමා කියනවා කොහොමද ජින්හොයි රාජ්‍යයේ කුමාරයෙක් මගේ කාන්තාවට ආශා කරන්න තරම් නිර්භීත වුණේ? එහෙම කියලා රජතුමා කේරාව එක්කන් යනවා. රජතුමා ඒ පැවසූ දේවල් නිසා කේරා හිතාගෙන ඉන්නේ රජතුමාට මතකේ නැවත ලැබිලා කියලායි. ඉතින් කේරා රජතුමාගෙන් අහනවා මතකේ නැවත ලැබුණද?
රජතුමා කේන්තියෙන් අහනවා කොහොමද කිසි බයක් නැතුව මෙහෙට ආවේ? මට නොකියා පිටත් උනේ ඇයි? ඔබ මගේ ළඟ නැත්තම් මගේ මතකයන් ආපහු ගන්න එකෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? ඔබ ළඟ නැත්තම් මම රජෙකු වීමේ තේරුම මොකද්ද? කේරා කියනවා මට ඕනේ උනේ ඔබව බේරගන්න විතරයි රජතුමනි. රජතුමා කේරාව වැළඳ ගන්නවා. රජතුමා හඬමින් කියනවා ඔබ එච්චරටම මෝඩද? කේරා නැවතත් අහනවා රජතුමාගේ මතකයන් නැවත ලැබුණද? රජතුමා කියනවා මගේ මතකයන් ලැබුණේ නැහැ. කොහොම වුණත් මට දැනෙනවා මම ඔබට කොච්චර ආදරෙන් ඉන්න ඇතිද කියලා. ඒ වගේම ඔබ මට කොච්චර වටින්න ඇතිද කියලා. රජතුමාගේ කතාවට කේරා පුදුම වෙනවා. රජතුමා කියනවා ඒ නිසා පෞද්ගලිකවම ඇවිත් ඔබ බේරා ගැනීම සඳහා මෙම ඉල්ලීමට මම එකඟ වුණා. එහෙම කියලා කේරාව අල්ලගෙන රජතුමා කියනවා මට අහන්න ලැබුණා ඔබත් මේක මීට කලින් දැක ඇති බව. ඒ නිසා බය වෙන්න එපා. පසුව රජතුමා ඇස් දෙක වහගෙන මම සූදානම් කියනවා. රජතුමා ටිකක් වේදනාවෙන් කෑ ගහනවා. පසුව නැවතත් යථා තත්වයට පත් වෙනවා. අවසානයේ අකී නැවතත් රජතුමාගේ ශරීරයට පැමිණෙනවා. ඔහු කේරා දිහා බලාගෙන කියනවා මට ඔබව ගොඩක් මතක් වුණා කේරා. එතනින් මේ කොටස නිමා වෙනවා. අපි බලමු අකී නැවත ඇවිත් මොකද කරන්න කියලා. ඉදිරියේදී මාලිගයේ මොකද වෙන්නේ කියලාත් බලමුකෝ. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලම ඉන්නකෝ. කතාව දිගටම බලන්න. ඊළඟ කොටසෙන් හමු වෙමු. සුබ දවසක්.